නේද මම මේ කොහෙද යන්නේ කියලා. මම මේ රසම රස කෑමක් හදන්න පුංචි දෙයක් හොයන්න තමයි යන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම කිව්වේ පුංචි දෙයක් හොයන්න යනවා කියලා. ඒ තමයි අලකොල. මම දැන් යන්නේ අලකොල කඩන්න. කඩාගත් අලකොල. ඉතින් අලකොල කිව්වම ඔයාලට මතක් වෙන්නේ අලකොල මාළුව නේද? අද ඔයාලට කියලා දෙන්නේ ගමේ රසට අලකොල කරියක් කොහොමද හදාගන්නේ කියලා. වගේ සාස්පානකට මේ වගේ අලකොල ටික දාගෙන අපි මුලින්ම බලන්න ඕනි මේ අලකොල වල සත්තු ඉන්නවද කියලා. සත්තු නැත්තම් මේ වගේ රෝල් කරලා මේ ටික අපි දවසක් හරි සාමාන්‍යව වේලා ගන්න ඕනේ. එන්නේ අපි දවසක් අවුවේ දාලා වේලගත්ත අලකොල ටික දැන් අපි මේ අලකොල ටික ගැට ගහ ගන්න ඕනි. අපි උයනකොට දියවන ගතිය අඩු කරගන්න තමයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. විදිහට ගැට ගසාගත්ත අලකොල ටික සාමාන්‍ය කෑලි වලට කපා ගන්න ඕනි. මේ විදිහට කපාගත්ත අලකොල ටික අපි දැන් භාජනයකට දාලා හොඳින් සෝද ගන්න ඕනි. පස්සේ මේ වගේ ඇතිලියකට කුරුඳු, කරපිංචා, රම්පා, කොච්චි, ගොරකා, ලූණු එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට ලුණු මේස හැඳි භාගයක් එකතු කරගන්න ඕනි. දිස්කුඩු මේස හැන්දක්. ඊට පස්සේ ගම්බිරිස් මේස හැඳි භාගයක්, පහ මේස හැඳි භාගයයි, පහ මේස හැඳි භාගයක් එකතු කරගන්න ඕනි. දැන් මම මේකට පොල් කිරි ටිකත් එකතු කරගන්න ඕනි. මේ ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි මේක ලිපේ තියාගන්න ඕනි. අපි මේ
හදාගත්ත මිශ්‍රණය උතුරනකම් අපි ලිපේ තියාගෙන හොඳින් කලවම් කරගන්න ඕනි. දැන් මේ විදියට හොඳට උතුරවගෙන ආවට පස්සේ අපි හොඳින් පිරිසිදු කරගත්ත අලකොළ ටික මේකට එකතු කරගන්න ඕනි. මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේ විදිහට කලවම් කරලා පියනකින් වහලා අපි පැයක් විතර ඉදව ගන්න ඕනි. දැන් අපි බලමු අලකොළ මාළුව පැයකට පස්සේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ අලකොළ මාළුව. දැන් ලිප ඕෆ් කරලා අලකොළ මාළුවට අවශ්‍ය ටෙම්පරාදුව හදාගමු. වගේ තාච්චියක් ලිපේ තියාගෙන තෙල් එකතු කරගත්තට පස්සේ අපි මේ තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකන් තියාගන්න ඕනි. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අපි මේකට ලුණු කරපිංච එකතු කරගන්න ඕනි. ඊට පස්සේ වේලිච්ච අම්මිරිස් කාල් දෙකක් විතර එකතු කරගන්න. දැන් මේ ටික දාගත්තට පස්සේ අපි මද වේලාවක් මේ ටික බෙද ගන්න ඕනි. ඊට පස්සේ අබ මේස හැන්දක් දාලා හොඳින් පුපුරනකන් තියාගන්න ඕන. මේ ඔක්කොම හොඳට බැදුනට පස්සේ අපි ලිප ඕෆ් කරලා අලකොළ මාළුවට මේ ටෙම්පරාදු එකතු කරගන්න ඕනි. ගෙදරදිම හරිම රසට හදාගත්ත අලකොළ කරිය. ඉතින් ඔයාලත් මේ වගේ අලකොළ කරියක් හදලා රස බලලා අපිට කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. තවත් රසම රස වීඩියෝ එකකින් හමු වෙමු.